Hello everyone. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකක් කරා driving license medical test එකට ඇහි පෙනීම කොයි තරම් දුරකට වැදගත්ද කියන එක පැහැදිලි කරලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න යන්නේ ඒකේ part 2 එක driving license medical test එකට යන්න කලින් මොනවාද ඔයගලන් දැනගන්න ඕනේ දේවල් මොනවාද දැනුවත් වෙන්න ඕනේ දේවල් කියන එක ගැන. පළවෙනි කාරණාව තමයි ඔයගලන් මෙඩිකල් ටෙස්ට් එකට යන සති දෙකකට කලින්වත් ඇස් දෙක ටෙස්ට් කරගෙන බලන්න ඇස් වල පෙනීමේ වෙනසක් තියෙනවද කණ්ණාඩි අවශ්‍යයිද කියන එක ගැන. එතකොට ඔයගලන්ට හදිස්සියේ හරි කණ්ණාඩි අවශ්‍යයි නම් සති දෙකක කාල සීමාවක් තියෙනවා පොඩ්ඩක් කණ්ණාඩිය දාලා හුරු වෙන්න. මොකද සමහර වෙලාවට ඒ වගේ ගොඩක් අය ඇවිල්ලා අපිට එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා මෙතන අපි අයි ටෙස්ට් එක කරනකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලන්ගේ විෂන් එක කොයිතරම් දුරකට අඩුවක් තියෙනවද කියන එක. කාලයක් තිස්සේ කණ්ණාඩියක් දාපු නැති කෙනෙක්ට පළවෙනි පාර කණ්ණාඩි දානකොට සතියක් දෙකක් විතර යනවා පොඩ්ඩක් මේකට හුරු වෙන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම සති දෙකකට කලින්වත් අයි ටෙස්ට් එක කරගන්න. දෙවෙනි කාරණාව තමයි 40 ඇඳිලි. එහෙමත් නැත්නම් අර දුරටයි ළඟටයි දෙකටම කණ්ණාඩියක් අවශ්‍යයි. ඉතින් මේ වගේ අය පළවෙනි පාර නම් කණ්ණාඩියක් දැන් ඇස් දෙක චෙක් කරගෙන හදාගන්නේ. මේ අයත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද පළවෙනි පාර වෙරිෆෝකල්ස් වගේ ලෙන්සස් වලට යන අයට මුලින්ම ඩ්‍රයිව් කරනකොට පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් එතකොට ඒක ඒ ලෙන්ස් එකෙන් කොහොමද හරියටම දුර පරාසය ළඟ පරාසය හරියටම ફોකස් කරගන්නේ ඒත් එකම ඩ්‍රයිව් කරනකොට ඔයගලන් හරියටම කොහොමද විෂන් එක ඇඩ්ජස්ට් කරගන්නේ කියන එක ගොඩාක් වැදගත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි දැන් කණ්ණාඩියක් පාවිච්චි කරන කෙනෙක්. ඒ කියන්නේ මාස 6කට කලින් හරි අවුරුද්දකට කලින් හරි අලුතෙන් චෙක් කරලා හදාගත්ත කණ්ණාඩියක් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේ වගේ අයත් අනිවාර්යයෙන්ම අයි ක්ලිනික් එකකට ගිහිල්ලා බලන්න. ඒ කලින් ටෙස්ට් කරලා හදාගත්ත ඒ ස්පෙක්ටකල් එකටම ඒ දුර පරාසය හොඳට පේනවද? මොකද නැත්තම් මෙඩිකල් ටෙස්ට් එක ෆේල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හතරවෙනි කාරණාව තමයි ග්ලූකෝමා. එතකොට කැටරැක් ඇහි සුදු වගේ තත්ත්වයන් තියෙන අය ඉන්නවා. ඒත් එක්කම කෙරටෝකෝනස් ඩයබටික් වගේ තත්ත්වයන් හින්දා ඇහි වෙනස්කම් වෙච්ච අය ඉන්නවා. ඉතින් එහෙම නොදැනුවත් කමින් හරි ඇහි වෙනස්කම් ඇති වෙලා තියෙන අය ඉන්න පුළුවන්. ඇහි පෙනීමේ බොදවීමක් තියෙනවා නම් ඒත් එක්කම වයසත් එක්ක දැන් කැටරැක් ඇහි සුදු වගේ තත්ත්වයන් නැති වෙනවා. එතකොට ග්ලූකෝමා වගේ තත්ත්වයක් ඔයගලගේ ෆැමිලි හිස්ටරි එකේ තියෙනවා නම් අවුරුද්දකට පාරක් හරි අයි ප්‍රෙෂර් චෙක් කරගන්න. මේ වගේ තත්ත්වයන් හින්දා ඔයගලන් දන්නේම නැතුව පෙනීමේ අඩුවක් තියෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි පෙනීමේ අඩුවක් තියෙනවා කියලා ඔයගලන්ට කණ්ණාඩියක් හදන්න ඕන. අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයගලන් මොන වගේ කණ්ණාඩි දෙකක්ද තෝරගන්නේ කියන එක ගැන ඔයගලන්ට මෙතන නහය ගාව කන ගාව ෆිටිං එක කම්ෆර්ටබලි තියනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම දැන් විවිධාකාරයේ ප්‍රොටෙක්ෂන්ස් දාලා කණ්ණාඩි හදනවා. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට ෆොටෝෆෝබියා වගේ කන්ඩිෂන්ස් තියෙනවා. රෑට ඩ්‍රයිව් කරනකොට ලයිට්ස් වලට අපහසුතාවයන් තියෙන අය. ඒත් එක්කම අවුවට අපහසුතාවයන් තියෙන අය ඉන්නවා. අවුවට කළු වෙන ලෙන්සස් දාන අය. ඉතින් UV ප්‍රොටෙක්ෂන් එක විතරක් දාලා ගන්න අය ඉන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙන අය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයගලන් අන්තිමට ඔයගලන්ගේ අතට ගන්න ප්‍රොඩක්ට් එක කණ්ණාඩියේ මේ කියන ප්‍රොටෙක්ෂන්ස් තියනවාද කියන එක ගැන. ඉතින් මේ ඩ්‍රයිවිං ලයිසන්ස් මෙඩිකල් ටෙස්ට් එකට යන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයගලගේ ඇහි පෙනීම කියන එක ගොඩාක් වැදගත් වෙනවා මේ වගේ දෙයකදී. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.